මේ පුප්පවාගේ ගාථාවක් අද මාතෘකාව කරගත්තේ. ඒදී අවසානට කියනවා චෙත්වාන මාරස්ස පෞප්පකානි. නේද? මාරයාගේ ආයුධ වලට යටත් වෙලා අපි ඉන්නේ මේ ජීවිතේ. රාගයට දෝෂ දසමාර සේනාව ගැන මම නිරන්තරයෙන් මතක් කරනවා. දසමාර සේනාව දන්නවනේ. රාගය, ද්වේෂය, මෝහය, කැමැත්ත මගේ ඔන්නව තමයි මාරයාගේ ආයුධ. මේ මාරයාගේ ආයුධ වලින් අපේ ජීවිතේ ගැට ගහලා තියෙන්නේ. සා එහෙම තියෙන තැනක බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. මාරයාගේ ගමන නොවු මාරයාගේ ගමනාන්තය නොවු මොකද්ද? මච්චු රාජස්ස ගච්ඡේ. අමෘත වූ නිවන් මාර්ගය වහවහ ඉක්මනින් සලසා ගන්නට ඕනේ. ඇයි මිරිගුවක් වගේ ජීවිතයක් නම් අපිට තියෙන්නේ. එහෙම තැනක මම වගේ කියගෙන අදාගෙන ඉන්නවා නම් ඒක සම්පූර්ණම විකෘතියක්, බොරුවක්, වංචාවක්. තමන්ටම රැවටිලා ඉන්නේ. හරියට මම කියන කෙනා හරියට අර මෝහණය කරලා වගේ අපිව ලෞකිකත්වයට වහල් වෙලා කටයුතු කරන්නේ. ඒ ජීවිතේ පුළුවන් තරම් අයින් කළා දාලා කටයුතු කරන්නට ඕනේ.